අද බොහෝ දෙනෙක්ගෙන් ඇහුවාම මේ ආණ්ඩුව ඒ අය හඳුන්වන්නේ බොරුකාර ආණ්ඩුවක්, රැවටිලිකාර ආණ්ඩුවක්, පච දේශපාලනය, ටොම් පච කියන ආණ්ඩුවක්. 24 පැයම බොරුවෙන් ජනතාව මංමුලා කිරීම, රැවටිල්ලෙන් ජනතාව අනාථ කිරීම, මුලාවෙන් ජනතාව ඇන්දවීම. මේක තමයි මේ රජය 24 පැයම ක්‍රියාත්මක කරන්නේ. අද බඩු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා සහල් හිඟයක් තියෙන. සහල් මිල ඉහළ ගිහින් පොල් හිඟයක් තියෙන. පොල් මිල ඉහළ ගිහින් කිරිපිටි මිල ඉහළ ගිහින් රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවයවත් සපුරාලන්නට බැරි රජයක් අද තියෙනවා. ලුණු ටිකවත් දී ගන්නට බෑ. ලුණු මිලත් ඉහළ ගිහින් පාරිභෝගික ජනතාවට පොරොන්දු වුණා ඉන්ධන සහනාධාරය අඩු මිලට තෙල්, වරායේ තෙල් බාන්න එක මිලකට, ජනතාවට අලෙවි කරන්නේ තව මිලකට. එහෙම වෙන්න බැහැයි කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. එහෙම වෙන්නේ අල්ලස, දූෂණය, වංචාව, හොරකම, මැති ඇමතිවරුන්ට, නිලධාරීන්ට පගාව ලබා දීම, ඉන්ධන වලට අධික බදු පැනවීම. මේ නිසා තමයි මේ මිලේ වෙනස කියලා කිව්වා. බලයට ආපු හැටියේ එක පෑන් පාරින් ඉන්ධන මත දමලා තියෙන බදු ටික ඉවත් කරනවා කිව්වා. අල්ලස, දූෂණය, වංචාව, හොරකම නැති කරනවායි කිව්වා. වරායේ ගොඩබාන ගානටම ඉන්ධන දෙනවයි කිව්වා පාරිභෝගික ඔබට. දැන් එහෙම ලැබෙනවද? ඔක්කොම බොරුව කරන්නේ. 3000 විදුලි බිල 2000 කරනවායි කිව්වා. 9000 බිල 6000 කරනවායි කිව්වා. 133කින් විදුලි බිල අඩු කරනවායි කිව්වා. බලයට ආපු හැටියේ දුන්න නියෝගය මාස 6ක් යනකම් විදුලි බිල අඩු කරන්න තහනම්. ජනතාව කැළඹුණා. සිවිල් ප්‍රජාව චෝදනා කරා. මෙච්චර අධික වැසි සමග විදුලි බල මණ්ඩලය ඉහළ ලාභයක් ලබා ගන්නකොට ඇයි ඒකේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන්නේ නැත්තේ? ජනතාව මැසිවිලි නැග්ගා. විවේචනය කරා. මහජන උපයෝගීතා කොමිසමට ගිහිල්ලා චෝදනා කරා. තර්ක විතර්ක කරා. ජනතාව ඉදිරිපත් කරපු කරුණු ඉදිරියේ සාමාන්‍ය වශයෙන් 120කින් විදුලි බිල අඩු කරා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් අපි අහන්න කැමතියි. තව 13කින් අඩු කරන්නට ඔබගේ පොරොන්දුවේ ඉතිරි වෙලා තියෙනවා. 20 අඩු කරෙත් ඔබ නෙවෙයි. 20 අඩු කරෙත් ජනතාවගේ බලපෑම නිසා. ඒ අඩු කරෙත් මහජන උපයෝගීතා කොමිසම. කවදද මේ ඉතිරි 13 අඩු කරන්නේ? මෙම වීඩියෝ එක නැරඹුව ඔබ සැමට ස්තුතියි. අපි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.